රහසින් කෑ ගහනලු. මම කැමතියි මේකට. අනේ මේක කැඩිලාද? Hi guys, කොහමද ඔයාලට? ඔන්න ඉතින් හැමෝම ඕඩර් කරන ඇප් එකෙන් මමත් ඕඩර් එකක් දැම්මා. මේකට සමහර අය ටීමු කියනවා, තෙමු කියනවා, තෙමු කියනවා. හැබැයි මං හිතන්නේ හරිම විදිහ ටීමුනේ. ටීමු. අපේ අකයි බබා තමයි මට ඒක හරියටම ප්‍රොනවුන්ස් කරන්න දේ කියලා දුන්නේ. මමත් හැමෙන්නම තෙමු කියලා කිව්වා. ඊට පස්සේ එයා කිව්වා නෑ ඒක ටීමු කියලා. ඊට පස්සේ මම පොඩ්ඩක් සර්ච් කරලා බැලුවාම ඒකට මම හිතන්නේ හරියම වචනේ ටීමු. ඉතින් මම ලොකු ඕඩර් එකක් දැම්මේ නැහැ. $10ක් විතර වගේ තමයි මගේ ඕඩර් එක උනේ. මොකද මේක මගේ ෆස්ට් ඕඩර් එක. ඒක නිසා මම ලොකු ඕඩර් එකක් දැම්මේ නැහැ. මොකද මම මැජොරිටි දැක්කේ හොඳ ෆීඩ්බැක්. හැබැයි ඒ අතරේ මම දැක්කා හරි විදියට ආපු නැති ඕඩර්ස් තිබ්බා, බෑඩ් කමෙන්ට්ස් තිබ්බා. ඉතින් ඒක නිසා මගේ ෆස්ට් ඕඩර් එක නිසා මම ලොකු ඕඩර් එකක් දැම්මේ නැහැ. $10ක් විතර ඕඩර් එකක් දැම්මේ. අද මම මේ වීඩියෝ එක හරිම දාඩියයි මේ දවස්වල. අද මම මේ වීඩියෝ එක කරන්න නෙමෙයි හිටියේ. මම හිතුවේ අද මේ ඕඩර් එකේ කියලා. මේක මම දැම්මේ හරියටම 3 වෙනිදා. අද 9 වෙනිදා. ඕඩර් එක දවස් 6න් ඇවිල්ලා තිබ්බා. මම හිතන්නේ මම ගොඩක් ඕඩර් කළා නැති නිසා වෙන්න ඇති. ඉතින් මම අද නෙමෙයි එක්ස්පෙක්ට් කරන් හිටියේ. මොකද මම මැසේජස් බලද්දි මට පෙන්නුවේ අඟහරුවාද ඒ කියන්නේ 11 වෙනිදා තමයි ඕඩර් එක එන්නේ කියලා. ඉතින් මම ඒ නිසා අද වෙන වීඩියෝ එකක් හදන්න තමයි හිතන් හිටියේ. මගේ hair oil එක. මම hair oil එක කොහොමද හදන්නේ කියලා. මේ දවස්වල හරිය ප්‍රසිද්ධ hair oil එකක් rosemary hair oil එක. මම එක පාරක් හදලා ඒක use කළා. මට රිසල්ට්ස් උත් තිබ්බා. ඇත්තටම මේක හොඳ ඔයිල් එකක්. ඉතින් ඒක නිසා මම හිතුවා ඔයාලට මම කොහොමද මගේ rosemary hair oil එක හදන්නේ කියලා පෙන්නන්න. ඉතින් ඒක තමයි මම අද වීඩියෝ කරන්න හිටියේ. මම rosemary hair oil එකට rosemary විතරක් නෙමෙයි තව දේවල් දානවා. ඉතින් මම ඒක ඔයාලට පෙන්නන්න හිටියේ අද. ඒ වීඩියෝ එක තමයි කරන්න හිටියේ. ඉතින් ඊට කලින් මට Temu එකෙන් ඕඩර් එක ආව නිසා මම ඔයාලට ඒක පෙන්නනවා. මම පෙන්නන්නම් මොනවද මම ගත්තේ කියලා. ඇත්තටම මම ගොඩක් ගත්තේ නැහැ. අයිටම්ස් 5ක් වගේ තමයි මම ඕඩර් කළේ. ඉතින් චුට්ටයි ඕඩර් කළේ. මම කොහොනේ $10ක් විතර උනේ. ඒක හරිම රස්නේ. මට ෆෑන් එක දාන්න බෑ. මොකද ඔයාලට මම කියනවා හරියට ඇහෙන්නේ නැහැ. අපේ අක්කගේ බබාලා දෙන්න මම මේ වීඩියෝ එක කරනවා බලාගෙන ඉන්නවා මෙතන. ඒ නිසා මම hina යනවා. මම මුලින්ම පෙන්නන්නම් මම ඇත්තටම මේ ඕඩර් එක දාපු පර්පස් එක. මම ඔයාලා දන්නවද දන්නේ නැහැ. ලික්ක නවෝ කියලා YouTube channel එකක් තියෙනවා. ඔයාලා දන්නවද? ඔයාලා අනිවාර්යෙන් දන්නවා ඇති. මොකද මේ vlog එක බලනවා කියන්නේ මේ vlog එක කොහොමද ඔයාලා දැකලා ඇති. ඉතින් මම මේ නංගිගේ වීඩියෝ එකක් දැක්කා Temu එකේ එයා ඕඩර් කරපු. ඉතින් මම ගන්න බලාගෙන හිටපු අයිටම් එකක් එයා Temu එකෙන් ඕඩර් කරලා තිබ්බා. ඉතින් ඒක දැක්කට පස්සේ තමයි මමත් හිතේ මම Temu එකෙන් මේ පර්චේස් කරනවා කියලා එක. මෙන්න මේක. ඒක මම ගන්න හැදුවේ vlogs වලට නෙමෙයි ඇත්තටම. මම මේක ගත්තේ මගේ වෙන voice recording වැඩ වගේක් තියෙනවා. ඉතින් මම voice recording ඒ වැඩවලට මට මේ වගේ මයික් එකක් ඕන වෙලා තිබ්බේ. ඉතින් මම දැක්කා ඒ නංගිත් එකක් අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතුවා මම Temu එකේ ඒක පර්චේස් කරනවා කියලා. මම පෙන්නන්න එක ගලවලා. vlogs වලටත් මට දැන් මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි vlogs වලට නෙමෙයි. ඇත්තටම මම මේක පර්චේස් කරන්න රීසන් එක උනේ මට වෙනම මගේ voice recording වටවා ගත්තා ඒක කරන්න. ඉතින් මට vlogs වලටත් මේක වල පාවිච්චි කරන්න පුළුවන්. මගේ ඕඩර් එක courier කළේ Skynet කියන courier company එකෙන් ඉක්මනට ආවා ඇත්තටම. මම ගොඩක් හොඳ කමෙන්ට්ස් දැක්කත් එක්ක Skynet එක හොඳ එකක් කියලා. මෙන්න මේක හින්දා තමයි මම ඇත්තට මේ ඕඩර් එක දැම්මේ. මේක දැම්මට පස්සේ මට තව ගන්න ඕන අයිටම්ස් ටිකක් තිබ්බ නිසා මම ඒ ටිකත් ගත්තා. අන්න මගේ මූණේ දාඩිය දාලා. හරිම රසයි මේ දවස්වල.
මෙන්න මේව තමයි තියෙන්නේ. මම ඇත්තටම ටීමු එකෙන් තව අයිටම්ස් දෙකක් ගන්න හිටියේ. අයිටම්ස් දෙකක් කියන්නේ මට ෆෝන් හෝල්ඩර්ස් දෙකක් ගන්න ඕන වෙලා තිබ්බා. එකක් මගේ ටේබල් එකට, අනිත් එක මගේ කා එකට. ෆෝන් හෝල්ඩර්ස් දෙකක් මට ගන්න ඕන වෙලා තිබ්බේ. හැබැයි මම ඒ දෙකත් ඇත්තටම ටීමු එකෙන් ගන්න හිටියේ. හැබැයි මට ඒ දෙක ටීමු එකෙන් ඕඩර් කරන්න උනේ නැහැ. ඒකට රීසන් එක තමයි අපි මේ ළඟදී සිරිපාදි ගියානේ. ඉතින් මට සිරිපාදදී ෆෝන් හෝල්ඩර්ස් හම්බුණා හරිම ලාභෙට. ඒ කියන්නේ මම මේක ටීමු එකෙන් ගත්තත් ඒ ප්‍රයිස් එකටම තමයි අතනම ගන්න වෙන්නේ. මට ෆෝන් හෝල්ඩර්ස් දෙකම හම්බුණා රුපියල් 1000කට. ඉතින් මම දැන් අද මේ වීඩියෝ එක කරන්නේ මගේ ටේබල් එක උඩ තියෙන ෆෝන් හෝල්ඩර් එකේ. අනිත් එක මම කායක දාලා තියෙනවා. ඉතින් ෆෝන් හෝල්ඩර්ස් දෙක මම සිරිපාදෙන් ගත්ත හින්දා ෆෝන් හෝල්ඩර්ස් දෙක මම ටීමු එකෙන් දැම්මේ නැහැ. හරිද? මේක අපි try කරලා බලමුද? මේ විදිහට sweet item එකක් තියෙනවා. මේක අර මම කිව්වේ අර ලික්ක නම මම හිතනවා මම මේ YouTube channel එක හරියට pronounce කරන්න නැති කියලා. මම හරියට ඒ channel එක pronounce කරේ නැත්නම් අනේ really sorry. හරි. මේක මම හිතන්නේ ෆෝන් එකට සෙට් කරන කෑල්ල. මේක මයික් එක. මම චුට්ටක් මේක දැන් චෙක් කරලා බලලා ඉස්සරහට මම මේකේ try කරලා බලන්න. මේක මට ඔයාලට මේ වීඩියෝ එකේ එක එක සද්ද ඇහෙන්න පුළුවන්. මොකද අපේ අක්කගේ බබාලා දෙන්න මෙතන ඉඳන් කෑ ගන්නවා. ඊළඟට මේක මෙන්න මේ චුටි කෑල්ල. මේක තමයි මම ආස. මේක තමයි ඒක තියෙන්නේ. බලමු මම මේක වැඩ කරනවද නැද්ද කියලා බලලා ඔයාලට පෝස්ට් එකක් දාන්න. ඒක මයික් එක මම ගත්තා. මේක ගන්න තමයි මම අතන මේ ඕඩර් එක දැම්මේ. පස්සේ මම දැම්මා තව අයිටම් එකක්. මෙන්න මේක කොෆි බීටර් එකක්. වැඩද? ඔඩ එක මේක අනේ මේ කැමරා එක හොල්ලනවා, සද්ද ඇහෙනවා. අපේ අක්කගේ බබාලා දෙන්න මෙතන සෙල්ලම් දානවා. මම ගන්න ආසාවෙන් හිටපු එකක්. උතින් ටීමු එකේ දැක්ක නිසා මම මේ ඕඩර් එකත් එක දැම්මා. නෑ ටීමු එකෙන් ඕඩර්ස් දාද්දී රිවිව්ස් අනිවාර්යෙන් බලන්න. අනේ මේක කැඩිලාද? නෑ. මේක ඇතුලේ කැඩිලා කියලා. මම මේකක් ගන්න ආසාවෙන් හිටියේ. මොකද මම ඩල්ගෝනා කොෆි හදන්න මාර ආසයි. ඉතින් ඒක නිසා මම මේක ගන්න ආසාවෙන් හිටියේ. ඉතින් මම ඒක ටීමු එකෙන් ගත්තා. මම බැටරි දෙක දාන්න අපේ අක්කගේ බබාට එන්න කිව්වා. එයා ඒක දායි. ඊට පස්සේ මම ඕඩර් කළා. ඒක මම හිතුවේ පොඩි කියලා. හැබැයි පොඩි නැහැ ඒක. ලොකුයි. පනාවක්. මම මේ જાති පනාවක් හොය හිටියේ. මගේ සාමාන්‍යයෙන් එහෙම ගැට හිටින කොණ්ඩයක් නෙමෙයි තියෙන්නේ. ඒ වුණාට මේ සමහර වෙලාවට මම තෙල් ගාලා වොෂ් කළාට පස්සේ කොණ්ඩේ සමහර වෙලාවට හරිම විදිහට හිටින්නේ නැහැ. ඒ නිසා මම ඒ જાතියේ පනාවක් හොය හිටියේ. ඒකත් මම ටීමු එකේ දැක්කා. තියෙනවා. ඉතින් මම ඒකත් ඕඩර් කළා. ඇත්තට මේක ක්වොලිටි කියන්නේ මේ මම හිතුවට වඩා ඇත්තටම හොඳ පනාවක්. මං හිතුවේ මේක මීට වඩා පොඩි කියලා. මම කියන්න ගියේ සාමාන්‍යයෙන් ටීමු එකෙන් ඕඩර්ස් දාද්දී රිවිව්ස් අනිවාර්යෙන් බලන්න. රිවිව්ස් බලද්දී අර නිකන් කමෙන්ට්ස් විතරක් බලන්න එපා. එයාලගේ තියෙනවා වෙනම ෆොටෝස් ඇන්ඩ් වීඩියෝස් දාපු රිවිව්ස්. ඒ රිවිව්ස් බලන්න. මොකද ඒ රිවිව්ස් වල කට්ටිය පර්චේස් කරපු ඒවල ෆොටෝස් දාලා තියෙනවා, වීඩියෝස් දාලා තියෙනවා. එතකොට ඒව බලද්දී ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයා ගන්න යන අයිටම් එක ගැන. ඒ කියන්නේ සයිස් එක, ඒක ක්වොලිටිද නැද්ද, ඒක හරියට වැඩ කරනවද, ඒ ඔක්කොම දේවල් බලන්න පුළුවන්. ඒ කියන්නේ මම මේ අයිටම්ස් ඔක්කොම දාන්න කලින් මම ඒවා ඔක්කොම හොඳට go through කරලා තමයි ඒ ඕඩර් එක දැම්මේ. මේක නම් මම ඇත්තටම හිතුවේ මීට වඩා පොඩි ඇති කියලා. හොඳට පීරනවත් එක්ක.
මම කැමතියි මේකට. මම ඇත්තටම ආපු ඔක්කොම අයිටම්ස් වලට කැමතියි. මයික් එක මට චෙක් කරන්න හම්බුනොත් මම පෙන්නන්නම්. මයික් චාර්ජ් එකට දැම්මා. මම කෑ ගහන්න එපා කිව්ව නිසා ඒගොල්ලෝ රහසින් කෑ ගහනවා. ඊට පස්සේ මම දාපු අනිත් ඕඩර් එක තමයි මේක. hair massage කරන එක. මේක මම දැක්කා ගොඩාක් අය ගාව දැන් තියෙනවා. ඒ කියන්නේ ඔයාට ස්පෙෂලි ඔයිල් ඔළුවට ඇප්ලයි කළාට පස්සේ ඔයාට පුළුවන් මේ මසාජ් එකෙන් ඔළුව මසාජ් කරන්න. දැන් අපි නිකන් විතරක් ඔළුවේ තෙල් ගාලා වැඩක් නැහැ. අපි අනිවාර්යෙන් ඔළුවේ තෙල් ගාවට පස්සේ හොඳට ඔළුව මසාජ් කරන්න ඕනේ. ඒකෙන් තමයි රිසල්ට් එක හම්බෙන්නේ. මම ඔයාලට රෝස්මෙරි හෙයාර් ඔයිල් එක හදන විදිය මයික් එකට ගෙන්නම්. මාද කොහොමද ඒක හදනවා මොකද මම කලින් හදපු එක ඉවරයි. අනික පාවිච්චි කළා. ඒකෙන් මට රිසල්ට් තිබ්බා. ඒක නිසා මම ආයෙම තව පාරක් එක හදනවා. ඒ හදන එක මම ඔයාලට පෙන්නනවා කියලා හිතාන් හිටියේ. අද මම කොහොමද හදනවා මම ඒකට බඩුක් ගෙනල්ලා තියෙන්නේ. ඒක තමයි මම ඒකට පාවිච්චි කරන තෙල් එක. මම කලින් යූස් කරේ මේ තෙල. මම ඒක මේ ටික ඒ වීඩියෝ එකේ පෙන්නන්නම්. හැබැයි මේ වීඩියෝ එකෙත් කියන්න මම කලින් යූස් කරේ මෙන්න මේක. මම හදන්නේ මෙච්චරයි තෙල්. ඉලිට 100ක් වගේ හදන්නේ. මේ බෝතලේ එකක්. මේගොල්ලෝ කෑ ගහනවානේ. මේ පාර මම හදන්නේ එක මේ තෙල් එකේ. මගේ කොෆී බීටර් එක රෙඩි. පෙන්නන්න. ඒක වැඩ. මම කොෆී එකක් හදලා පෙන්නන්න ඔයාලට. අර තප්පරයක් දෙන්න. මම ග්ලාස් එකකටම හැදුවේ ඔයාලට පෙන්නන්න ඕන නිසා ඒක හොඳට වැඩ කරනවා. මම හරි ආසයි මේ විදිහට කොෆි බොන්න. ඒ කියන්නේ මේ ඩල්ගෝනා කොෆි බොන්න මම මාර කැමතියි. ස්පෙෂලි මේ Nescafe වගේ ඒවා දැම්මාට ඉන්ස්ටන්ට් කොෆි දැම්මට පස්සේ මේ වගේ එකකින් බීට් කරලා ෆෝම් එක ඇවිල්ලා ඒකට කිරි දාලා හැදුවාම මේ කොෆි එක මාර රසයි. මේක හොඳයි. කොෆි බීට් එක හොඳයි. ඊට පස්සේ මේ මගේ hair massage කරන එක ඒකත් හොඳයි. මේ මං හිතුවේ මීට වඩා පොඩි ඇති කියලා. මම නිකන් දැක්කපු විදිහට මීට වඩා පොඩි වගේ. ඒක හොඳයි. මගේ කොෆි එක මේ දෙන්න ගත්තා. ඒක ඇත්තටම හොඳයි. මේ විදිහට මසාජ් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔළුවට තෙල් දැම්මට පස්සේ මේක අරගෙන මෙහෙම මසාජ් කරන්න තියෙනවා. හොඳයි. මම ඇත්තටම ආපු ඔක්කොම අයිටම්ස් ගැන මාර සැටිස්ෆයිඩ්. මට තාම චෙක් කරන්න බැරි වුණේ මේ මයික් එක මම බලන්නම්. ෂෝක්. ෂෝක් එක. මම කැමතියි. මම අන්තිමට ඕඩර් කළේ එළිය බල්ලොත් බුරනවා earrings දෙකක්. ඔය ටික තමයි මම ඕඩර් කරේ. මම එක මම පොඩි ඕඩර් එකක් දැම්ම. දාද්දී ඔයාලා ඕඩර් එක දාද්දී අනිවාර්යයෙන්ම රිවිව්ස් බලන්න. රිවිව්ස් බලද්දිත් අනිවාර්යෙන් අර නිකන් දාපු රිවිව්ස් බලන්න එපා. ෆොටෝස් වීඩියෝස් තියෙන රිවිව්ස් බලන්න. ඒව බලද්දී ඔයාලට පුළුවන් ඔයාලා ගන්න යන ප්‍රොඩක්ට් එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න. ඊට පස්සේ පේමන්ට් එක කරද්දී අනිවාර්යෙන් පේමන්ට් එක කරන්න ඕනේ. කැෂ් ඔන් ඩෙලිවරි නැහැ. ඒ වල පේමන්ට් එක කරලා තමයි ඕඩර් කන්ෆර්ම් කරන්න වෙන්නේ. ඉතින් පේමන්ට් එක දාද්දී කාඩ් ඩීටේල්ස් දෙන්න ඕනේ. කාඩ් පේමන්ට්ස් නේ කරන්න වෙන්නේ. එතකොට කාඩ් පේමන්ට්ස් කරද්දී ඔයාලගේ සාමාන්‍ය සල්ලි රැඳෙන්නේ නැති කාඩ් එකක ඩීටේල්ස් දෙන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. මම කළේ මේ විදිහට මම දීපු කාඩ් එකේ සාමාන්‍යයෙන් එහෙම සල්ලි ලොකුවට රැඳෙන
account එකක් නෙමෙයි. ඒ කියන්නේ මම ගොඩක් වෙලාවට මගේ online transactions වලට use කරන්නේ ඒක නිසා මම ඒකේ සල්ලි save කරන්නේ නැහැ. ඉතින් ඒකේ details තමයි මම Temu එකෙන් බඩු ගද්දි දුන්නේ. ඉතින් ඒ වගේ online orders දාද්දී සාමාන්‍යයෙන් සල්ලි රැඳෙන්නේ නැති account එකක card details දෙන්න. credit card details දෙන්නත් එපා. මොකද ඒවලත් limit එකක් තියෙනවනේ. ඒක නිසා credit card details දෙන්නත් එපා. සාමාන්‍යයෙන් සල්ලි රැඳෙන්නේ නැති card එකක details දෙන්න. එතකොට අනිත් එක තමයි Temu එකෙන් අහනවා ඒ card details save කරන්නද කියලා. මම නම් ඒ option එක දුන්නේ නැහැ. මට හිතුණා ඒක risky කියලා. මම ඒ හින්දා මගේ card details එක save කරන option එක දුන්නේ නැහැ. තව මොනවාද? ඉතින් order එක දාද්දී ඕවා තමයි ගොඩක්ම concern වෙන්න ඕන points. අනිවාර්ය reviews බලන්න. මම කිව්වා වගේ photos videos බලන්න. මම මේක පෙන්වන්නේ නැහනේ. මේකයි අනිත් එක මේක. මම earrings දෙකට ආසයි හිතලා ගත්තා. මම මේ දැන් දාගෙන ඉන්නෙත් ඒ වගේ earrings ටික. මේක නම් ඔෆිස් යූස් කරනවා. මේක නම් ඔෆිස් දාන්න බෑ. මේක ටිකක් ලොකුයි earrings ටික. ඒ දෙකත් ලස්සනයි. මම ඇත්තටම ආපු items ඔක්කොමත් එක්ක මාට satisfied. මට බලන්න බැරිුනේ මයික් එක. මයික් එක හරියද? හෙලෝ. හරි මට මයික් එකත් හම්බුණා. එකත් වැඩ. ඔයාලට තේරෙනවා ඇති මං කලින් කතා කරපු voice එක නෙමෙයි දැන් voice එක වෙනස්. ඉතින් මයික් එකත් වැඩ. මං ගෙනාපු ඔක්කොම items ඇත්තටම හොඳටම හොඳයි. හොඳටම වැඩ කරනවා. quality එකත් හොඳයි. මං expect කරපු විදිහටම තියෙනවා. මම photos වල දැක්ක විදිහටම ඒ items ඔක්කොම තියෙනවා. mic එකත් හොඳයි. coffee beat එකත් හොඳයි. මේකත් හොඳයි. මේක මං හිතුවේ මීට වඩා පොඩි කියලා. ඒ වුණාට ඒකත් ඇත්තටම හරි size එකට එහෙම හොඳට තියෙනවා. ඊට පස්සේ මං ගත්ත earrings දෙක එක නම් මං ඇත්තටම ආසයි. earrings දෙකටත් මං ආසයි. ඉන්න mic වෙනම පෙන්නන්නම්. ඊට පස්සේ මං ගත්ත පනාව. පනාවත් හොඳයි. පනාවත් මං හිතුවේ මීට වඩා පොඩි ඇති කියලා. ඒ වුණාට නෑ. ඒක හරි size එකට හොඳට තියෙනවා. පීරද්දිත් හරිම comfortable. ඉතින් මං ගත්ත items ඔක්කොටම මම කැමතියි. මම earrings ටික පෙන්නන්න චුට්ටක් ඉන්න. මම මේක දැන් off කරන්නම්. ඉතින් Temu එකෙන් order එක දාද්දී මං කලින් කිව්වා වගේ reviews අනිවාර්යෙන් බලන්න. reviews බලද්දිත් photos videos තියෙන reviews බලන්න. එතකොට ඔයාලට item එක ගැන, ඒකේ size එක ගැන, quality එක ගැන overall idea එකක් ගන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍යයෙන් ඔයාලා order එක දාපු දවසේම ඔයාලට තව items එකට add කරන්න පුළුවන්. මොකද මම order එක දාපු දවසේම මට තව orders තව items add කරන්න option එක තිබ්බා. හැබැයි මම පහුවදා තව items දෙකක් ඒකට add කරන්න හදද්දී ඒ option එක තිබ්බේ නැහැ. ඒක නිසා මම හිතන්නේ දවස් ඇතුළතම ඔයාලට තව ඒවා order කරන්න ඕන නම් තව items ඒකට add කරන්න පුළුවන්. මට පහුවදා ඇත්තටම මතක් වුණා මට hot water bag එකක් තව ඕන වෙලා තිබ්බා. transparent pencil case එකක් ඕන වෙලා තිබ්බා. මට මේ order එක දාද්දී ඇත්තට මේක මතක් වුණේ නැහැ. especially hot water bag එක හරිම cute hot water bags තියෙනවා ඒගොල්ලෝගේ especially අර office එහෙම ගෙනියන්න පුළුවන් හරිම pocket size මේ හරිම sweet cute hot water bags තියෙනවා. ඉතින් මට ඒක order කරන්න හම්බුනේ නැහැ. මම පහුවදා මම order කරපු ඊළඟ දවසේ මම ගිහිල්ලා ඒක items දෙක එකට add කරන්න හදද්දී මේක එක්කුෂ් package කරන්න යවලා හරි මොකක් හරි message එකක් තිබ්බා. ඒකත් එක්ක මට ඒ items දෙක මේ order කරන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ අනිත් එක තමයි payments කරද්දී මම කලින් කිව්වාගේ cash on delivery නැහැ. payments කරද්දී අනිවාර්යයෙන්ම ඒ payment එක කරලා තමයි order එක confirm කරන්න වෙන්නේ. එතකොට payment එක කරද්දී සාමාන්‍ය ඔයාගේ සල්ලි රැඳෙන්නේ නැති account එකක card details දෙන්න. මම කළේ එහෙමයි. මම සාමාන්‍යයෙන් online transactions වලට මම වෙනම card එකක් maintain කරනවා. ඊට පස්සේ Temu එකෙන් අහනවා මේ ඒ card details save කරගන්නද කියලා. මම නම් ඒක recommend කරන්නේ නැහැ. මම save කළේ නැහැ card details. මම හිතනවා card details save නොකර ඉන්න එක safe කියලා.
ඉතින් ඒක නිසා ඔයාලත් පේමන්ට් එක කරාට පස්සේ ඒ කාඩ් ඩීටේල්ස් සේව් නොකරන ඔප්ෂන් එක දෙන්න. මම නම් ඇත්තටම ඕඩර් එක ගැන සැටිස්ෆයි. මම ලොකු ඕඩර් එකක් දැම්මේ නෑ. $10ක් වගේ ගාණක් මට ගියේ. හැබැයි ආපු ඔක්කොම ප්‍රොඩක්ට්ස් හොඳට ඇවිල්ලා තිබ්බා. ඒ කිව්ව දවසට කලිනුත් ඇවිල්ලා තිබ්බා. ෆාස්ට් ඩිලිවරි. ඉතින් ප්‍රොඩක්ට්ස් හොඳයි. ඕක තමයි මගේ ඕඩර් එක. ඔයාලට තව මොනවා හරි ඒක ගැන දැනගන්න තියෙනවා නම් දැනගන්න ඕන නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. පේමන්ට්ස් ගැන හරි පර්චේස් කරපු විදිය හරි එහෙම මොනවා හරි ඔයාලට තව දැනගන්න ඕන නම් සාමාන්‍යයෙන් ඔන්ලයින් ඕඩර්ස් දාන විදිහටම තමයි දාන්නේ. අයිටම් එක සිලෙක්ට් කරලා ඒක කාර්ට් එකට ඇඩ් කරලා ඊට පස්සේ පේමන්ට් කරලා එහෙම තමයි ඒක ප්‍රොසෙස් වෙන්නේ. අපිට තව එකක් කියන්න අමතකුණා. ඒක මට තේරුණ විදිහට සහ මට මතක විදිහට ඒක රුපියල් 3000කට වඩා වැඩි වෙන්න ඕනේ ඕඩර්ස්. ටීම් එකේ ඕඩර්ස් දාති 3000කට මම ඒක හරියටම දන්නේ නැහැ. ඔයාලා කවුරු හරි දන්නා නම් පළල කමෙන්ට් එකක් දාන්න. මට තේරුණ විදිහට 3000ට වඩා වැඩි වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ඕඩර්ස්. එතකොට තමයි ඒගොල්ලෝ ඕඩර් එක කන්ෆර්ම් කරන්නේ. 3000ට වඩා අඩුයි නම් මම හිතන්නේ ඕඩර් කරන්න බෑ. ටෝටල් amount එක 3000ට වඩා වැඩි වෙන්න ඕනේ. මට ඒක හරියටම ෂුවර් නැහැ. කවුරු හරි ඒක ගැන කන්ෆර්ම් විදිහට දන්නවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් එච්චරයි. ඉතින් ඔයාලට තව ටීම් එක ගැන මොනවා හරි දැනගන්න ඕන නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. පේමන්ට්ස් ගැන හරි පර්චේස් කරපු විදිය ගැන හරි රිවිව්ස් ගැන හරි මොනවා හරි ගැන මොකද මම මේ අයිටම්ස් චුට්ටක් ගත්තට මම ඇත්තටම ගොඩාක් ඒක සර්ච් කරලා තමයි මම අයිටම්ස් ඇඩ් කරේ. ස්පෙෂලි මම මේක එහෙම මේක අයිටම්ස් වල මම ප්‍රයිස් කිව්වේ නෑනේ. මේක උනේ 1200 ගාණක්. එතකොට පනාව රුපියල් 500 ගාණක් වගේ උනේ. මේක නම් මට මතක නෑ 350ක් වගේ වුණා මේක. මේක කීයද? ඒකත් එච්චර ලොකු ගාණක් නෑ. මේක රුපියල් 500ටත් වඩා අඩුයි මට මතක තියෙන. මට හරියටම ෂුවර් නැහැ. මේක නම් මට ප්‍රයිස් එක ඇත්තටම මතක නැහැ. ඉයරින්ග්ස් 200 ගාණක්. 200ට අඩුයි. මට ඒක මතක නෑ. ඒ වගේ ගාණක් කොහමද ලොකු ගාණක් නෙමෙයි 300 නම් පැන්නේ නෑ. 300ට අඩුයි ඉයරින්ග්ස් උත්. ඉතින් ඕවා තමයි මම පර්චේස් කරපු අයිටම්ස්. හරි ප්‍රයිසස් උත් කිව්වා. මම තව මොනවා හරි අමතක වුණාද මට කියන්න. ඉතින් ඔයාලට මොනවා හරි තව දැනගන්න ඕන නම් පල්ලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම දැන් මේ වීඩියෝ එක නවත්තනවා. වීඩියෝ එක සෑහෙන්න කරදර බාධක මැද තමයි මම වීඩියෝ කළේ. මොකද අක්කගේ බබාලා දඟලනවා, මෙතන ටේබල් එක හොල්ලනවා, කෑ ගහනවා, එළින් ඉඳන් තව අය කෑ ගහනවා, ඇතුළේ ඉඳන් තව අය කෑ ගහනවා. ඉතින් හරිම අමාරුවේ මම වීඩියෝ එක කළේ. හරි එහෙනම් එච්චරයි. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. So until I see you again, stay safe and goodbye.